මම අල්ලස දූෂණ නාතිරේ පුරවැසි බලයේ සභාපති ජාමුනී කමන්තුෂාර අද දිනේදී අපි අල්ලස් කොමිසමට පැමිණිල්ලක් යොමු කරනවා. විශේෂයෙන්ම ආందోලනාත්මක කතාවකට ලක් වුණා පහුගිය දවස්වල මාධ්‍යයේ දැක්කා. ජපාන් තානාපතිවරයා ශ්‍රී ලංකාවේ පාත්ෆයින්ඩර් පදනම පවත්වන ලද වටමේජ සාකච්ඡාවකදී තානාපති අකියෝ ඉසෝමාට ප්‍රශ්න කිරීමේකදී ශ්‍රී ලංකාවේ වංචා දූෂණ සම්බන්ධව ඔහු ප්‍රකාශ කරනවා. කියන්නේ ජපාන ශ්‍රී ලංකාවේ වංචා දූෂණ වලට ගොදුරක් බවට ජපානයේ පත් වූවයි කියලා ආందోලනාත්මක ප්‍රකාශයක් කියනවා. කියන්නේ අපිට පහුගිය දවස්වල මතක් වුණා පහුගිය ආණ්ඩු කාලයේදී මේ රටේ ප්‍රසිද්ධ අමාත්‍යවරුන් අල්ලස් සිල්ලල ඉවරලා ආందోලනාත්මකව කටුනායක එයාපෝට් එකේ ව්‍යාපෘති නවතින්න ගත්තා. විශේෂයෙන්ම තානාපතිවරයා පවසනවා ජපානයේ කිසිම සංවර්ධන කටයුතු ගණදෙනුවකදී ඔවුන්ගේ රටේ කිසිම පුද්ගලයෙක් අල්ලස් ඊළඟට මුදල් කොමිෂන් කිසිම දෙයක් දෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මෙන්න මේකෙන් ඔහු ඊට අමතරව කියනවා මෙන්න මේ අක්‍රමිත වංචා දූෂණ අක්‍රමිත නිසා රජයට දැඩි පීඩනයකට ලක් වෙන්න උනායි කියලා ආందోලනාත්මක ප්‍රකාශයක් කරනවා තානාපතිවරයා. ඉතින් මේක රටට කැළලක්. අපි පහුගිය දවස්වල ප්‍රසිද්ධ ඩොලර් බිලියන ගානක ව්‍යාපෘති කැන්සල් වුණා. රටට තිබිච්ච ආදායම් මාර්ග රටේ දියුණුවට තිබිච්ච අමාත්‍යවරු සහ රාජ්‍ය නිලධාරීන් නිසා මෙන්න මේ වංචනික ක්‍රියාව අන්තිමට තානාපතිවරයා වටමේස සාකච්ඡාවකදී මේක එලි කරනවා. රටට ලොකු කැළලක්. එම නිසා අපි අල්ලස් කොමිසමට අද අපේ සංවිධානයේ පැමිණිල්ලක් යොමු කරනවා. තානාපතිවරයා රාජතාන්ත්‍රිකව සම්බන්ධ කරගෙන එතුමා මේ දූෂණ වංචා සම්බන්ධව තියෙන සාක්ෂි අල්ලස් කොමිසමට පැමිණිලි කළා. ඔහුගේ ප්‍රකාශ ලබාගෙන පරීක්ෂණයක් ආරම්භ කළා. මේ දූෂණ වංචා වලට එරෙහිව මෙන්න මේ රට අගාධයට පත් කර දේශපාලන අධිකාරිය සහ නිලධාරීන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් ආරම්භ කළා. නීතිය ක්‍රියාත්මක කළා දඬුවම් ලබා දීලා රටේ කීර්තිය නැවත අත්පත් කරගන්න කියලා අල්ලස් කොමිසමට මේ දිගින් දිගට වැටලීම් කරනවා. හිරගෙවල් වලට පත් කරනවා, නඩු දානවා. අල්ලස් කොමිසමේ ඉන්න අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අකුරටම නීතිය ක්‍රියාත්මක කරන නිසා මේ ගැන හොයා බලා කටයුතු කරන්න කියලා කියා සිටිනවා. අපි දැක්කම ඊට පෙරත් එවැනි චෝදනාවක් කෙල්ලලා පසුගිය කාලේ යම් කමිටු කාලේ කමිටුවේ ඉතිහාස පුර පුද්ගලයන් හිටියා අමාත්‍යවරු. මේකත් එහෙම වෙයිද? ඔව් ඉතින් පහුගිය පාලන තන්ත්‍රයේදී හිටපු ඔවුන්ට හිතවත් ඔවුන්ගේම එකම පක්ෂය ඔවුන්ට හිතවත් ඉන්න මැති ඇමතිවරු සහ මන්ත්‍රීවරුට. ඒකට හොඳම උදාහරණය කෙහෙලිය රඹුක්වැල්ලව පාර්ලිමේන්තුවෙන් විශ්වාස භංගයෙන් ඔහු නිවැරදි කිව්වා. හැබැයි විමර්ශනය කර යද්දී ඇල් වතුර විදලා ඊළඟට ඔහුගේ වත්කම් හොයනකොට ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඔවුන්ගේ නමට මුදල් දාමලා ඔහුගේ මේ වෙනකොට අල්ලස් කොමිසමේ නඩුව විභාග වෙනවා. ඊයේ දිනේදී අපිට දැනගන්න ලැබුණා ඔහුගේ ගිණුමේ ඒ මුදල් පාවිච්චි කළ දෙන ඔහුගේ දුව කියලා. ඉතින් ඒ වගේ තමයි මෙන්න මේ පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේදී ඒ හිටපු ඇමතිවරයා නිදොස් කොට නිදහස් කරා. ඒකෙත් නිදොස් කොට නිදහස් කරේ සාධාරණ පරිශ්‍රයෙන් නෙමෙයි ඔවුන්ට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. ඒකට තමයි මේ සැරේ මිනිස්සු ඡන්දය පාවිච්චි කළා ඔවුන් එලෝලා දැම්මේ. එම නිසා මේ මම කියන්නේ මෙන්න මේ පහුගිය දවස්වල හිටපු රට පාලනය කරපු මැති ඇමතිවරුන්ගේ වත්කම් හොයන්න ඕන මේ අල්ලස් කොමිසම. දැන් 2023 අංග 9 දූෂණ විරෝධී පනතට අනුව පැමිණිල්ලක් නැතුව හොයතාකි. එම නිසා අපි කියනවා සියලු අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ හිටපු වත්කම් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය පාවිච්චි කරේ කවුද? ඔවුන්ගේ මුදල් හදල් ගණදෙනු කරේ කවුද කියලා අල්ලස් කොමිසම වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලා සිටිනවා. එතකොට චෝදනාවෙන් අමාත්‍යවරයා මොනවද හිතන්නේ? ඔය ඉතින් නිමල් සිරිපාල්ද සිල්වා නේ අමාත්‍යවරයා හිටපු ඔහුට එරෙහිවත් මම අල්ලස් කොමිසමට පැමිණිල්ලක් දාලා දින ඔහුගේ වත්කම් විමර්ශනය කරන්න කියලා. එම නිසා මේක වහාම පරීක්ෂණය පටන් ගන්න කියලා අල්ලස් කොමිසමට කියා සිටිනවා. මේ සම්බන්ධව තානාපතිවරයාගෙන් ගොඩාක් දේවල් ලබා ගන්න පුළුවන් සාක්ෂි සහිතව ඇති කියලා අපි විශ්වාස කරනවා. ස්තුතියි.